සුබ දවසක් සියලු දෙනාටම. මම රාන්සර් ජයකුඩි. එතකොට මේක තමයි මගේ වෙබ් ප්‍රොජෙක්ට් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 16 වෙනි වීඩියෝ එක. අද මම මගේ වෙබ් ප්‍රොජෙක්ට් එකේ සෙලර් ස්ටෝර් එකට අදාළ ප්‍රොඩක්ට් සෝටිං ඇන්ඩ් පේජනේෂන් කොටස පේජනේෂන් කියන කොටස් දෙක කෝඩ් එකේ ඉම්ප්ලිමන්ට් කරලා තියෙන විදිය පැහැදිලි කරන්නයි යන්නේ. ස්ටෝර් එකක ප්‍රොඩක්ට් ගොඩක් තියෙනකොට ඒ ඔක්කොම එකම පේජ් එකක ලෝඩ් කරන එක performance වලට වගේම user experience එකටත් හොඳ නැහැ. ඒ නිසා අපි pagination use කරනවා. ඒ වගේම usersලාට ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට products filter කරලා බලන්න පහසු වෙන්න sorting logic එකක් මම මේකේ develop කරලා තියෙනවා. අපි යමු අපේ code එකට. එතකොට code එකට ගියාම seller-dashboard.php කියන එක මම කලින් වීඩියෝ එකේදී explain කරා මේකේ front end එක. එතකොට අපි අද අපේ සෝටිං එකට සහ පේජනේෂන් වලට අදාළ පාර්ට් එකේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක තමයි කතා කරන්නේ. මුලින්ම අපි බලමු $sign items per page equals 6 කියලා දාලා තියෙන මේ පාර්ට් එකකින් වෙන දේ. මෙතන items per page 6 මම මෙතනදී e-commerce UI එකට ගැලපෙන්න එක page එකකට product 6 ගානේ පෙන්වන්න limit කරලා තියෙනවා. ඊට පස්සේ current page equal set $sign get page කියලා දාලා මෙතනදී වෙන්නේ URL එකේ එන page parameter එක අරගෙන ඒක integer එකක් විදිහට convert කරනවා. interval max function එක මෙතනදී max1 interval function එක use කරලා තියෙන user කවුරු හරි URL එකට බිඳුව හෝ නෙගටිව් වගේක් දුන්නොත් ඔටෝමැටිකලි page 1 එකට set වෙනවා. ඊට පස්සේ අපේ මෙතන validation part එකට ආවට පස්සේ user ලබා දෙන sort type එක කෙලින්ම database එකේ query එකට pass කරන්න security එකකින් හොඳ නැති නිසා මම මෙතනදී validation setup එකක් add කරලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණ කොටස ගත්තාම මෙතන $sign allowed sorts equal කියලා දාලා මම මෙතන $sign allowed start array එකේ තියෙන sort method එකක් විතරයි system එක accept කරන්නේ. එහෙම නැති වුණොත් default විදියට used කියන එක ගන්නවා. මේකෙන් SQL injection වගේ ප්‍රහාර prevent වෙනවා. ඊට පස්සේ මම මෙතන PHP 8 වල තියෙන match statement එක use කරලා user select කරපු අගයට අදාළ වෙන order by SQL part එක $sign sort query කියන variable එකට assign කරගන්නවා. ඊට පස්සේ මෙතනදී අපේ pagination math part එක pagination හරියට වැඩ කරනවා නම් අපි අදාළ සෙලගේ total products කීයක් database එකේ තියෙනවද කියලා අපි දැනගන්න ඕනේ. එතකොට මෙතනදී මම total products ගාන items per page වලින් බෙදලා sale කියන function එක කරා ඊළඟ පූර්ණ සංඛ්‍යාවට rounded up කරනවා. උදාහරණයක් විදිහට product 13ක් තිබ්බොත් 13න් 6 සමානයි 2.16 කියන වගේ එකක්. ඒ කියන්නේ page 3ක් හැදෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන $sign offset කියලා දාලා offset එකෙන් කියන්නේ next page එකට යද්දි කලින් page එකේ products කීයක් skip කරන්න ඕනද කියන එක. මේක items per page කියන formula එකෙන් calculate වෙනවා. ඊට පස්සේ අපේ main database query එක තියෙනවා. දැන් මේ හදාගත්තු $sign sort query එකයි $sign offset කියන use කරලා තියෙන main query එකයි run කරනවා. එතකොට මෙතනදී query එකේ අගට අපේ sorting අගය $sign sort query add වෙනවා. ඒ වගේම limit එකයි offset එකයි variable විදිහට query එකට pass කරනවා. මේ නිසා කිසිම වෙලාවක අනවශ්‍ය product load වෙන්නේ නැහැ. database එකෙන් ගන්නේ ඒ අදාළ page එකට ඕන කරන products හරිය විතරයි. ඊට පස්සේ අපි බලමු HTML එකේ UI කොහොමද trigger වෙන්නේ කියලා. drop down එකේ අගයක් වෙනස් කරපුවාම on change event එක කරා update sort කියන JavaScript function එක call වෙනවා. ඒ function එකේ අලුත් URL parameter එකක්
ඒ ෆංක්ෂන් එකින් අලුත් URL පැරාමීටර් එකක් එක්ක පේජ් එක රීලෝඩ් කරගන්නවා. වැදගත්ම දේ තමයි අලුත් සෝට් එකක් සිලෙක්ට් කරද්දී ඔටෝමැටිකලි පේජ් 1 වලට යන්න සෙට් කරලා තියෙනවා. නැත්තම් යුසර් පේජ් තුන්වෙනි පේජ් එකේ ඉඳන් සෝට් කරොත් අලුත් ලිස්ට් එකේ එකත් පේජ් තුන්වෙනි පේජ් එකටම යනවා. ඒ වගේම PHP inline condition එකක් selected දාලා තියෙන user තෝරපු option එක refresh වුණාට පස්සේ මෙහෙම පෙන්නන්න. ඊට පස්සේ අපේ front end view එකේ pagination button එක අපි බලමු. එතකොට මෙතනට ආවට පස්සේ pagination UI එකේදී button 100 ගණනක් තියෙනවා නම් ඒ ඔක්කොම පෙන්වන්න නැතුව dynamic විදිහට current page එකට current page එකට buttons විතරක් පෙන්වනවා logic එකක් දීලා තියෙනවා. එතකොට මෙතනදී PHP script එක දාලා මෙතන $sign start max 1 $sign current page -2 කියලා දීලා එතකොට මෙතන start එක සහ end එක user දැනට ඉන්න page එකට වඩා page දෙකක් පස්සට සහ දෙකක් ඉස්සරහට තමයි buttons generate වෙන්නේ. ඒ වගේම අදාළ page link එක click කරද්දී URL එකට page අංකය විතරක් වගේම user කලින් සිලෙක්ට් කරගත්තු සෝට් අගයත් අරගෙන යනවා. ඒ නිසා page එක මාරු වුණත් sorting එක reset වෙන්නේ මේ විදිහට තමයි. එතකොට මම අපේ Sailor Store එක ඇතුලේ product sorting සහ pagination කියන logic දෙක මම integrate කරලා තියෙන්නේ. එතකොට අපේ JavaScript එක පැත්තට ආවම අපේ JavaScript එකේ මෙතන මම function update sort value sort by equal sort value කියලා මේ කොටස ගත්තාම start sorting logic එක front end එක හරහා ක්‍රියාත්මක කරනවා. මේ update sort කියන JavaScript function එක පාවිච්චි කරලා තියෙනවා. UI එකේ තියෙන sorting drop down එක user අලුත් වගේක් select කරපුවා on change event එක මේ හරහා function එක call වෙනවා. මෙතනදී window.location.href හරහා අලුත් sort අගයත් එක්ක page equal 1 කියන පැරාමීටර් එක URL එකට set කරලා page එක reload වෙනවා. මේකෙදී අනිවාර්යෙන්ම page equal 1 කියන එක ලබා දෙන්නේ user වෙනත් page එකක. උදාහරණයක් විදිහට තුන්වෙනි page එකකින් ඉඳලා sort කරොත් අලුත් product list එකේ මුල් පිටුවට user redirect කරන්න අවශ්‍ය නිසායි. එතකොට මේක තමයි අපේ අද web project එකේ Sailor Store එක ඇතුලේ product sorting සහ pagination කියන logic explain කරේ. අපි output එක බලමු. output එකට ගියාට පස්සේ මේ විදිහට අපේ home page එක තියෙනවා. ඊට පස්සේ Sailor ගේ dashboard එකට ගිහිල්ලා dashboard එකෙන් public store එකට ගියාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට අපේ sorting part එක තමයි මේ තියෙන්නේ. එතකොට අපේ pagination part එක තමයි මේ තියෙන්නේ. එතකොට මේවා මේ විදිහට වැඩ කරනවා. මම හිතනවා මම එක්ස්ප්ලেইন කරපු පැහැදිලි කියලා. thank you හැමෝටම. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.